සීනි බිම වැළුනහම ඒ කියන්නේ සීමි බිම වැටුනහම කූඹින්ට ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ නැහැ නේ කූඹිය එතෙන්ට එනවා. ඒ වගේ තමයි විපක්ෂය එකතු වෙලා කරන මේ වැඩේදී විපක්ෂයට වගකීමක් තියෙනවා සියලු පක්ෂ එකට එකතු වෙලා මේ මහජන හඬට සහාය දෙන්න. ඒ වගේම රටක ප්‍රධාන විපක්ෂය කියන එක මනින්න එක මිනුම් දණ්ඩක් තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන කීයක් තියෙනවද කියන එක. ඒ වගේම මහ පොළවේ ආණ්ඩුව සම්බන්ධයෙන් මහජන විරෝධයක් ඇතිවෙච්ච වෙලාවක ඊට නායකත්වයේ දීමේදී ලබා දෙන දායකත්වයත් ඒක ප්‍රධාන මිනුම් දණ්ඩක් බවට පත් වෙනවා. හැබැයි මහා ජනහඬ මහ රැළියට සජබ එනවා නම් එන එක නොයනවා නම් නොයන එක සජබේ තීන්දුවක්. ඒ සඳහා තීන්දුවක් ගන්න සජබෙට අයිතියක් තියෙනවා. ඒ අයිතියට අපි ගරු කරනවා. නමුත් ඔවුන් ආවේ නැති වුණොත් ඔබතුමාලට මේ වැඩපිළිවෙල අසාර්ථකයි නේද? මොකද ඔව් ආවේ නැති වුණොත් සජබෙට දේශපාලනිකව ලොකු අවාසියක් වෙයි කියන එක තමයි අපිට පේන්නේ. මොකද ඔබ අද ප්‍රශ්න කරනවනේ සජබේ මෙතන නැහැ කියලා. ඒකේ අනියමින් අදහස් කරන්නේ සජබේ මෙතන සිටිය යුතුයි කියන එකනේ. ඉන්න ඕන කෙනෙක් ඉන්න තැනක හිටියේ නැත්නම් අවාසිය වෙන්නේ ඒ අදාළ පාර්ශවයට. තව කල් තියෙනවා සමහර විටක සජබේ මේ වේදිකාවේ ඉන්නත් ඉඩ තියෙනවා. ඉන්න ඉඩ තියෙනවා කියලා කිව්වට අපි දැක්ක පහුගිය පළාත් පාලන මැතිවරණයේ වෙලාවෙත් සමගි ජන බලවේගයයි එක්සත් ජාතික පක්ෂයයි එකතු වෙන්න උත්සාහ කරා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයා ඔය සමගි වෙන ඒවට හරි අකමැති වගේ අපිට පේන්නේ බැලුමට. ඉතින් එතුමා මේ වගේ ඩිසිෂන් එකක් ගන්නේ දෙකනේ. උදාහරණයක් විදියට සජිත් ප්‍රේමදාස මහත්මයා මේ නාමල් රාජපක්ෂ මහත්මයා එක්ක වේවා රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්ක වේවා නුගේගොඩ වේදිකාවට නගීවිද? සජිත් ප්‍රේමදාස ගරු විපක්ෂ නායකතුමාගේ දේශපාලන අධ්‍යාත්මයේ තරම් ගැඹුරෙන් මම කියවලා නැහැ. නමුත් නායකයෙක් තනි තීන්දුව නෙවෙයි ගන්නේ සාමූහිකව මේ මොහොතේ බහුතර අදහස මොකක්ද කියලා බලනවා. ඕනම දේශපාලන ව්‍යාපාරයක් වැඩ කරන්නේ එහෙම. සජබේ මේ වෙලාවේ තමන්ගේ දේශපාලන රාජකාරී කරමින් ඉන්නවා. ඔවුන්ට හිතනවා ඇති මේ වේදිකාවට આવොත් සමහර විටක තමන්ගේ දේශපාලන අනන්‍යතාවයට ඒක හානියක් කියලා. ඒක ඔවුන්ගේ කියවීම වෙන්නේ නැති සමහර විටක. ඒ වගේම අපි මේ අමාරු රත්නපුරා පාරෙන් නගිනකොට ඒගොල්ලෝ හැටන් පැත්තෙන් ඇවිල්ලා උඩමළුවේදී හම්බෙන්නත් ඉඩ තියෙනවා. කොහොම හරි අපිට උමනයි මේ වෙලාවේ මහජනයා විසින් නගන මේ හඬට නායකත්වයක් දෙන්න. මොකද උත්සවයක පළවෙනි අත්පොඩිය ගහන එක තමයි අමාරු වැඩේ. පළවෙනි අත්පොඩිය වැදුනාම චටපට ගාලා අත්පොඩිය උත්සව සභාව පුරා වදිනවා අනිවාර්යෙන්. දැන් මේකෙදි මේ තවත් කියන කාරණාවක් තමයි මේ එකතු වෙන්නේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නෙමෙයි මේ එකතු වෙන්නේ මේ වැරදි කරපු මිනිස්සුන්ට ඒ අවශ්‍ය අදාළ දේවල් විමර්ශන ක්‍රියාත්මක වෙනකොට ඒවට බයේ තමයි මේ කට්ටිය එකතු වෙලා මේක මේ පෙනී ඉන්න හදන්නේ කියලා. ඒ ගැන ඔබ පුදුම වෙන්න එපා. මේ ආණ්ඩුව එහෙම නොකිව්වා නම් තමයි අපි ඒ ගැන පුදුම වෙන්නේ. ආණ්ඩුව එහෙම තමයි විපක්ෂයේ දේශපාලන එකමුතුවක් හෝ විපක්ෂයේ දේශපාලන කාර්යභාරයක් විග්‍රහ කරන්නේ. ඕන කෙනෙක්ට තේරෙනවානේ නුගේගොඩ රැස්වීමක් තිබයි කියලා කාගේ හරි නඩුවක් විසඳෙන්නේ නැහනේ. ගරු අධිකරණය සම්බන්ධ නැහැනේ නුගේගොඩ රැළියට. එක් අයට නීති ඇසුරෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා තම තමන් විසඳා ගත යුතුයි. කාගේවත් ප්‍රශ්නයක් විසඳන්න හදන වේදිකාවක් නෙමෙයි. ඕනම කියන නීතිය යුක්තිය පසඳලීම කියන ක්‍රියාවලියේ අවමය සම්බන්ධයෙන් හෝ අවබෝධයක් තියෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් දේශපාලන රැළියකින් නඩු විසඳන්න බෑනේ. දේශපාලන රැළියකින් විමර්ශන වාර්තාවක් හදන්න බෑනේ. දැන් ඊළඟට මේ සම්බන්ධ වෙන අවසාන ප්‍රශ්නේ දැන් ආණ්ඩුවට 159ක බහුතර බලයක් තියෙනවා පාර්ලිමේන්තුවේ. කියන්නේ බහුතර බලයක් තියෙන ආණ්ඩුවක්. එතකොට මේ වගේ ජන හමුවක් තියලා එහෙම නැත්නම් ජන රැළියක් තියලා විපක්ෂයේ එකතු කරලා දැන් තාම ආණ්ඩුවට වසරයි ගත වෙලා තියෙනවා. වසරකට වැඩි කෙටි කාලයක්. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාලා විපක්ෂයක් විදියට ආණ්ඩුව විතර යවන්නද මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපේ කලාපය ගත්තත් ලංකාව බංගලාදේශයේ නේපාලේ ඉඳලා ලෝක සිතීමේ එහා කොන මැඩගස්කරයට යනකම්ම සිද්ධ වුණේ පාර්ලිමේන්තු බහුතරයෙන් එහා ආණ්ඩු හැදෙන එක. ඒක එක උත්තරයක්. අනික ලෝක දේශපාලනයේ කිසි තැනක දේශපාලන ව්‍යාපාරයක බලය මනින එකම මිනුම් දන්න විදියට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ගන්න පාවිච්චි කරන්නේ නැහැ. ඒක පනතක් සම්මත කරනකොට, පනතක් අහෝසි කරනකොට, අලුත් නීතියක් ගේනකොට එහෙම තැනකදී ඒක අදාළයි. රටේ දේශපාලනයේ සමස්ත හැඩය මෙහෙවද්දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගාන මත විතරක් නෙවෙයි බලය මනින්නේ.
ඒකෙද ඊටාම වැදගත් මහ පොළවේ දේශපාලන ශක්තිය කොතනද තියෙන්නේ කියලා. දැන් අපිත් 154 ආණ්ඩුවක් කළානේ. හැබැයි ඒ වෙලාවේ මහ පොළවේ බලය අපිට තියාගන්න බැරි වුණානේ. මේ ආණ්ඩුවටත් වෙමින් යන්නේ ඒක.